ඉවේ දකුණේ ගැම්ම කියලා. දැන් පොඩ වචන මාරු කරන්න වෙනවා. බස්නාහිරත් ගැම්මක් තියෙනවා. ඒක කතමකට දෙවෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ගැම්ම අත්පුඩියේ ගැම්මකින් ඉවර කරන්නේ නැතුව ජීවිතයේ ගැම්මක් බවට පරිවර්තනය කරගන්නයි අපේ හන්තානේ හාමුදුරුවන්ගේ මේ උත්සාහය. මම විනාඩි කිහිපයක පොඩි කතාවක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ නිසංස දකින්නකොට මට දැනෙච්ච දෙයක් තමයි හිතක් හැදෙන රටක් අපිට තාම හැදිලා නැහැ. හිතක් හැදෙන රටක් අපි තාම බලාපොරොත්තු වෙමින් ඉන්නකොට රටක් හදන හිතක් තමයි අපේ හාමුදුරුවෝ මේ හදන්න යන්නේ. මම හිතනවා මේ පැමිණි සිටින සියලුම දෙනා රටක් හදන හිතක් අද දවසේ හදාගෙන තමන්ගේ ව්‍යාපාරයේ ලස්සනට පටන්ගෙන මේ රටේ තියෙන ප්‍රශ්න වලට උත්තර තමන්ගේ ගෙදරින් ලෝකෙට පෙන්වන්න ආපු ගමනක් මේ. අමාරුයි වාඩි වෙලා ඉන්නේ කකුල් ලැබරිලා දැන්ටමත් වෙවුලන ළඟ ඉන්න හේතු වෙලා හේතු වෙච්ච අය තවයි හේතු වෙලා ඒ නිසා දැන් මේක ටිකක් කලබලයක් වෙන්න පුළුවන්. නමුත් පැය කිහිපයක් ඉවසගෙන හිටියොත් අපිට පොළොවේ හදාපු දවස මේ දවස අර්ථවත් දවසක් වඩපත් කරගන්න. අපේ ජීවිතේ අපිට හැම දවසක්ම අලුත් දවසක්. හැබැයි මිනිස්සුන්ගෙන් කී දෙනාද දවස ඉවරනකොට අලුත් දෙයක් ජීවිතේට එකතු කරගන්න. ඊයේ දවස ඔබට අලුත් දවසක් විදියට තිබ්බා. පෙරේදක් තිබ්බා. ගිය සතියේත් ඒ වගේ දවස් 7ක් තිබ්බා. අද දවසත් ඒ වගේ දවසක් නොකරගෙන ආපු වැඩේ කරගෙන අලුත් හුස්මක් අරගෙන ගෙදර ගියොත් අපිට පුළුවනි ඔබේ ජීවිතයට අලුත් අරමුණක් අද දවසේ ඉඳලා දෙන්න. ඒ උත්සාහය තමයි දැන් අපි පොඩිවට පටන් ගන්නෙ. මම චූටි කාලේ අහපු කතාවක් එක්ක ඇහිච්ච පුංචි කවියක්. මම හිතන්නේ හැමෝම දන්නවා. අපි සමහරවිට ජීවිතේ එහෙම ඇවිදිනකොට අපිට කරන්න ඕනේ මොකද්ද? අවධානය දෙන්න ඕනේ මොනවටද කියලා හිතපු ගමන් අමතක වෙනවා. ශ්‍රී ලාංකිකයෝ හැමතිස්සෙම ජීවිත අතර